කදමන්න දැනුම තාක්ෂණය අත්දැකීම් සමගින් කෘෂි ව්‍යවසායකත්වයට ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා ඔබ සියලුම දෙනාට. නීති විරෝධී කියන වචනය ඇහෙනකොටම අපිට ඒ වචනයෙන් පණිවිඩයක් ජීවිතයට ලබා දෙනවා මේක අපි සිදු නොකළ යුතු දෙයක් කියලා. එහෙම නැත්නම් මේක නීතියට පටහැනි දෙයක් කියලා. ආදරණීය හිතවතුනි, කෘෂිකර්ම ශේෂ්ත්‍රයට අදාළව අපිට මේ නීති විරෝධී පලිබෝධනාශක පිළිබඳව කතා කිරීම මේ කාල සීමාව තුළ අත්‍යවශ්‍යම කාරණාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අද දවසේ අපි හිතුවා කදමල්ලෙන් මේ නීති විරෝධී පලිබෝධනාශක පිළිබඳව ඔබව දැනුවත් කරන්න. දේශයක් අස්වද්දන්නට කෘෂි තාක්ෂණය. අද දවසේ කදමල්ල වෙනුවෙන් අපිට සම්පත්දායකත්වය ලබා ගන්න අපි යනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පලිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ බලයලත් නිලධාරී කෘෂිකර්ම උපදේශක MHW ගුණවර්ධන මහත්මයාව මුණ ගැහෙන්න. ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා ඔබතුමාට. ආයුබෝවන් සුබ සැන්දෑවක් වේවා දයාපරාසන්නනි. හොඳයි ගුණවර්ධන මහත්මයා, දැන් අද දවසේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ නීති විරෝධී පලිබෝධනාශක සහ ඒකට අදාළව වැදගත් වෙන අනෙකුත් කරුණු කාරණා පිළිබඳව. මම කැමතියි මුලින්ම ඔබතුමාගෙන් දැනගන්න මොකද්ද මේ නීති විරෝධී පලිබෝධනාශකයක් කියලා හඳුන්වන්නේ? මේ පිළිබඳව අපිට කෙටි අදහසක් ලබා දුන්නොත් අපේ කතාබහට ඒක ගොඩක් වැදගත් වේවි. පලිබෝධනාශක ගැන සඳහන් කරනකොට පලිබෝධනාශක හා සම්බන්ධව අපේ රටේ නීත්‍යානුකූල නියාමනයක් තියෙනවා. මේ නියාමන කටයුත්ත සඳහා දායක වෙලා තියෙන්නේ 1980 අංක 33 දරන පලිබෝධනාශක පාලනය කිරීමේ පනත. ඉතින් ලංකාව තුළට යම්කිසි කෙනෙක් පලිබෝධනාශකයක් ගෙන එනවා නම් ඒ ගෙන එන පලිබෝධනාශකය ශ්‍රී ලංකාව තුළ ලියාපදිංචි පලිබෝධනාශකයක් විය යුතුයි. ඒ සඳහා ඔවුන් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි වීම අත්‍යවශ්‍ය කාරණයක්. මේ ක්‍රියාවලියට මෙපිටින් එහෙම නැත්නම් මේ ක්‍රියාවලිය සිද්ධ නොකර සිදු කරන ලබන ලංකාව තුළට ගෙන එනු ලබන ඒ වගේම ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන සියලුම නිෂ්පාදන නීති විරෝධී පලිබෝධනාශක ධනයට ගැටෙනවා. ගුණවර්ධන මහත්මයා, දැන් ඔබතුමා මේ නීති විරෝධී පලිබෝධනාශකයක් කියන්නේ මොකක්ද කියන කාරණාව පිළිබඳව අපිට සැකෙවින් තොරතුරු ඉදිරිපත් කළා. මගේ ඊළඟ ප්‍රශ්නය තමයි දැන් මේ නීති විරෝධී පලිබෝධනාශක දැනුවත්ව හෝ නොදැනුවත්ව භාවිතා කිරීම නිසා අපේ ගොවි ජනතාවට ඔවුන්ගේ පැත්තෙන් සිද්ධ වෙන ආවාසි මොනවද? ගොඩක් අය විශ්වාස කරනවා මේ නීති විරෝධී පලිබෝධනාශක අපේ රටේ ලියාපදිංචි පලිබෝධනාශක වලට වැඩිය හොඳ ක්‍රියාකාරීත්වයක් තියෙන දෙයක් කියලා. විශේෂයෙන්ම මේ නීති විරෝධී පලිබෝධනාශක වල අභ්‍යන්තරයේ තියෙන දේ මොකක්ද කියන දේ අපි හරියට දැනීමක් නැහැ. සමහර වෙලාවට පිටරටකින් එන්න පුළුවන්. නැත්නම් ඒ පිටරටකින් ආපු දෙයක් අපේ රටේ ව්‍යාජව නිෂ්පාදනය කරලා අධික ලාභයක් උපයා ගැනීම සඳහා මෙහි කරන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්. මේකෙන් වෙන ප්‍රධානම බලපෑමක් තමයි මිනිස් සෞඛ්‍යයට අහිතකර බලපෑම. මේ වගේ අපේ ස්නායු පද්ධතියට, අක්මාවට, වකුගඩු වලට වගේ හානි වෙන්න පුළුවන්. අනිත් වැදගත්ම දේ තමයි අපේ පරිසරයට වන හානිය. ඒ කියන්නේ පරිසර දූෂණයට ලක් වෙනවා. දන්නේ නැති ආගන්තුක දෙයක් අපේ ශේෂ්ත්‍ර වලට අපි යොදපුවාම ඒකෙන් වෙන බලපෑම තාමත් ඉහළයි. ඊට අමතරව කුසි භෝග වලට අපි වගා කරන භෝගයටත් මේක හානිදායක වෙන්න පුළුවන්. ඒ වගේම මිනිසුන්ගේ සතුන්ගේ ඥාන විකෘති ඇති වෙන්න පුළුවන්. අනිත් එක තමයි මේකේ තියෙන ලොකුම දෙයක් තමයි අපේ රටේ පලිබෝධනාශකයක් ලියාපදිංචි කිරීමට ආම වශයෙන් අවුරුදු 3ක කාලයක්වත් ගත වෙනවා. ලංකාවට පාස් වෙන මේ පලිබෝධනාශක එහෙම දෙයක් නැහැ. මෙහින් වෙන අවඩ ඉතාමත්ම වැඩි. ඒ නිසා මම ගොවි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා කරුණාකර මේන් ඈත් වෙන්න. මේ සම්බන්ධව ඔබ දැනුවත් වෙන්න. ගුණවර්ධන මහත්මයා, පලිබෝධනාශක පාලනය කිරීමේ පනත යටතේ බලයලත් නිලධාරියෙක් විදියට ඔබතුමාට මේ නීති විරෝධී පලිබෝධනාශක සම්බන්ධයෙන් ශේෂ්ත්‍රයේ අධ්‍යක්ෂින් බොහොමයක්ම තියෙනවා. මේ සම්බන්ධව ඔබතුමාට කටයුතු කරන්නට සිද්ධ වෙනවා. එතකොට
දැන් අපිට ඊළඟට ඇති වෙන ප්‍රශ්නය තමයි මේ වගේ නීති විරෝධී පලිබෝධ නාශක වෙළඳ පොලේදී අපි කොහොමද නිවැරදිව හඳුනාගන්නේ? විශේෂයෙන්ම මේ ප්‍රශ්නය අපේ ගොවි මහතුරුන්ටත් තියෙනවා. විශේෂයෙන්ම මේ පලිබෝධනාශකයක් වෙළඳ පොලේ හඳුනා ගන්න පුළුවන් මූලිකම දේ තමයි පලිබෝධනාශක ලේබලය. අපේ රටේ නිෂ්පාදිත ලේබලයක නම් එම පලිබෝධනාශක ලේබලයේ සඳහන් වෙනවා අපේ රටේ ඒ පලිබෝධනාශකයේ ගෙන්වලා බෙදා හරින එම ආයතනයේ නම. ඊට අමතරව මේ පලිබෝධනාශකයේ මිල කීයද කියන එක අපේ රටේ භාවිතා වන රුපියල් වලින් ඒකේ සඳහන් වෙලා තියෙනවා. ඊට අමතරව මේ ලියාපදිංචි කරන ලද්දක් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලයේ ලියාපදිංචි කරන ලද්දක් රෙජිස්ටර්ඩ් ප්‍රොඩක්ට්ස් කියන එක. ඒ වගේම තවත් දෙයක් තමයි මේ නීත්‍යානුකූල නොවන පලිබෝධනාශකවල අපිට නුහුරු විදේශ භාෂාවලින් සඳහන් වන අක්ෂර අපිට දැක ගන්න පුළුවන්. ඉතින් එතකොට අපිට පැහැදිලිවම දැනගන්න පුළුවන් මේ තියෙන්නේ ව්‍යාජ පලිබෝධනාශකයක් කියන දේ ගැන. ලේබල් පිළියෙල කරලා දාන අනුකරණ පලිබෝධනාශකත් දැන්ට වෙළඳ පොලේ තියෙනවා. ඒ හින්දා හැම වෙලේම ගොවි මහත්වරුන් සැලකිය යුතු කරුණක් තියෙනවා. ඒ තමයි තමන් හැම විටම මේ පලිබෝධනාශකයක් මිලදී ගන්නකොට බලයලත් අලෙවි නියෝජිතෙක් මාර්ගයෙන් තමයි මේ පලිබෝධනාශක මිලදී ගන්න ඕනේ. ඊළඟට තවත් වැදගත්ම දෙයක් තමයි තමන් මිලදී ගන්නා පලිබෝධනාශකයකට බිල්පතක් ලබා ගැනීම සෑම ගොවි මහත්මයෙක්ම කළ යුතුයි. ගුණවර්ධන මහත්මයා අපි උපකල්පනය කරමු මෙන්න මේ වගේ ප්‍රශ්නයකට අපේ ගොවි මහත්මයෙකුට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියලා. අපේ ගොවි මහත්මයෙක් වෙළඳ පොළට ගිහිල්ලා මේ විදිහට පලිබෝධනාශකයක් අරගෙන එනවා. ගෙදර අරගෙන ආවට පස්සේ මේ ගොවි මහත්මයාට තේරෙනවා මේක ව්‍යාජ පලිබෝධනාශකයක් කියලා. එහෙම නැත්නම් නීති විරෝධී පලිබෝධනාශකයක් කියලා. මෙන්න මේ වගේ තත්යකට මුහුණ දුන්නොත් ගොවි මහත්මයාට ඊළඟට මොන වගේ ක්‍රියාමාර්ග වලට යන්න පුළුවන්ද? එහෙම වැරදීමකින් නීති විරෝධී පලිබෝධනාශකයක් මිලදී ගැනීමක් සිද්ධ කරා කියලා ගොවි මහතෙකුට වැටහීමක් සිද්ධ වුණොත් පළවෙනියම කළ යුතු දේ තමයි භාවිතය වහාම නවත්තන්න ඕනේ. ඒ වගේම තමයි මේ පලිබෝධනාශකයේ සුරක්ෂිතව තියන්න ඕන. පුළුවන් නම් ඒක මුල් ඇසුරුමේ මෙහෙම තියලා ළමුන්ට සතුන්ට ළඟා විය නොහැකි ස්ථානයක ගබඩා කරන්න ඕන. ඇසුරුම විවෘත කරලා තියෙනවා නම් ඒ හොඳින් මුද්‍රා තබලා වෙනස් රසායනික ද්‍රව්‍ය වලින් තොරව වෙන් කරලා තියන්න කටයුතු කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ ප්‍රදේශයේ ඉන්නවා බලයලත් නිලධාරීන්. අන්නේ බලයලත් නිලධාරීන් පත් කරලා තියෙන්නේ පලිබෝධනාශක සම්බන්ධව යම්කිසි ගැටලු සහගත තත්ත්වයක් ඒ වගේ දෝෂ සහගත තත්ත්වයක් තියෙනවා නම් ඔවුන්ට පුළුවන් ඒ තම ප්‍රදේශයේ ඉන්න පලිබෝධනාශක බලයලත් නිලධාරීන්ව දැනුවත් කරන්න. ඊට අමතරව තව කර යුතු දෙයක් තමයි අදාළ පලිබෝධනාශකයේ මිලදීගත් ගොවි මාතාට පුළුවන් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් කාර්යාලය ඍජුවම ආමන්ත්‍රණය කරන්න. දුරකථන මාර්ගයෙන් අපිව ආමන්ත්‍රණය කරනවා නම් 0812 388 135 කියන දුරකථනයට අපිට දැනුම් දෙන්න පුළුවන්. ගුණවර්ධන මහත්මයා සාමාන්‍යයෙන් අපි දන්නවා මේ නීතිය නොදැන සිටීම අපිට නිදහසට කාරණාවක් නෙවෙයි කියලා කිසියම් කටයුත්තකදී. එතකොට මේ නීති විරෝධී පලිබෝධනාශක සම්බන්ධව තියෙන නීතිමය තත්ත්වය මොකද්ද? නීතිමය පසුබිම මොකද්ද? කැමති මේ පිළිබඳව අවසාන වශයෙන් ඔබතුමාගෙන් අදහසක් ලබා ගන්න. ව්‍යාජ පලිබෝධනාශකයක් විකිණීම, ළඟ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම වගේ කාරණා අපේ පලිබෝධනාශක පනතට පටහැනි. ඒක නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදක්. පලිබෝධනාශක පාලනය කිරීමේ පනතේ එක වගන්තියක් හැදුවොත් ඒ වගන්තියකට රුපියල් 50000ක බඩමුදලක් ශ්‍රී ලංකාවේ අධිකරණයක් තුර ඒ දඬුවමට ලක්වීමට සිද්ධ වෙනවා. ඒ රුපියල් ලක්ෂය දක්වා යන්න පුළුවන්. ඊට අමතරව ආයතනයන් නම් ඔවුන්ට රුපියල් ලක්ෂ 5ක දඩයක් හෝ වසර 2ක සිට දඬුවමකට යටත් වෙන්න සිද්ධ වෙනවා. අවසාන ලෙස මම ගොවි ජනතාවගෙන් සහ මගේ ආදරණීය අසන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ චුට්ටක් හිතන්න. මේ වෙන විටත් ඔයගොල්ලන්ගේ නිවෙස්වල සමහර විට පිළිකාවකින් නිදන්ගත රෝගයකින් ජීවිතයත් මරණයත් අතර සටන් කරන ඔයගොල්ලන්ගේ ආදරණීයයන් සිටින්න පුළුවන්. ඒ හින්දා දැන්වත් අපි අපේ පරිසරයත් අපේ වගාවනුත් අපේ ආහාරත් ආරක්ෂා කරගමු. පලිබෝධනාශක නීත්‍යානුකූල ඒවා පමණක් භාවිත කරන්න.